කොහොමද යාළුවනේ ආයිබෝන් කියලා මම පිළිගන්නවා ඔයාලා හැමෝම. අද නිවැරදිව මල් ගහක් කට් කරගන්නේ කොහොමද කියලා තමයි මම ඔයාලට පෙන්වන්න දෙලා ඇස්තියෙන්නේ. අන්න බලන්න. ඒක නම් ගලවන්න ගොඩක් අමාරුයි, ගොඩක් මුල් අද්දලා තියෙන්නේ ඔය. ගොඩක් තදයි ගලවන්න බෑ. ඔය කොහොම ගලවන්නද කියලාවත් හිතා ගන්න බෑ. ඔන්න බලන්නකො මේක ගලව ගන්න හරිම අමාරුයි. කියන්නේ සම්පූර්ණ මේ පෝච්චියටම මුල්ල පද්ධතිය අල්ලලා නේ. මම මෙහෙම වටේට පොඩ්ඩක් කපලා ගත්තේ. ඔන්න බලන්නකො කොහොමද මේ ප්ලාන්ට් එකේ ලස්සන කියලා. අන්න හරිම ලස්සනයි මේ බලන්නකො. ගොඩාක් ලස්සනයි. ගොඩක් මං යටට මැද තට්ටුවට වැලි දාලා තමයි හිටවන්නේ. උඩට පොල්ලෙලි කෑලි දානවා. මේ බලන්නකො දැන් මේක මම නිවැරදිව කට් කරගන්න විදිහ ඔයාලට හඳුන්වා දෙන්නම්. ඔන්න බලාගෙන ඉන්න. මේක අවසාන වෙන තෙක් තැඳී සිටින්න ඔයාලා හැමෝම. වෙනස් විදිහකට තමයි මම කට් කරන්න හිතාන ඉන්නේ. මේ මගේ විදිහ තමයි. ඔන්න බලන්නකො මම කට් කරන විදිහ. ඔන්න. දැන් මේකට මම කොන්ඩිස් දාගෙන මේ විදිහට දානවා. টොප් එකටත් දානවා. බොටන් එකටත් දානවා. මේක ඇවිල්ලා টොප් එක, මේක ඇවිල්ලා බොටන් එක. ඉතින් ඔන්න ඔහොම දාලා මම මේ දෙකේම අඟුරු ගන්නවා වෙලාවකට. අද නම් මම කියුටෙක්ස් ගන්න හිතුවා. මේක ටිකක් හරිනම් වේලෙන්න තියන්න ඕන. මොකද මම මේ කොන්ඩිස් දාපු ගමන් තමයි ගාන්නේ. ටිකක් එතකොට ගෑවෙනවා හොරයි. ටිකක් වේලුණා නම් හරි. අන්න බලන්නකො මං කට් නිවැරදිව පැලයක් හදාගන්න විදිහ. සති දෙකක් වගේ යනකොට මේකේ කුඩා පැල බොටන් එකේ යටින් චූටියට මතු වෙනවා. මේක පොඩ්ඩක් කොලවන්න නැතුව ටිකක් හෙවණකින් තියලා තියන්න ඕන. එහෙමනම් දැන් අපි නිවැරදිව මේක හදාගමු. අන්න යාළුවනේ හැබැයි මම මේ අඩියට වෙලාවකට දානවා කරුම් කලෙලි. මං අද කරුම් කලෙලි දාන්නේ. අද මං අඩියට මේ බොරළු මගේ ටිකක් තියෙන ලොකු එක. මම අඩියට බොරළු දැම්මා. ඉතින් ඔයාලා හදාගන්න විදිහ දන්නේ මම. ඔය මං හදාගන්න විදිහ. බොරළු ටිකක් දාලා මේක මෙහෙම හිමීට ඔන්න පෝච්චියට මෙහෙම දැම්මා. දාලා ඉවර වෙලා මේකට ඔස්මකෝට් කේකින්. ඔන්න කේකෙන් 20ක් 30ක් විතර මෙහෙම වටේට දැම්මා. ළඟට නෙමෙයි ටිකක් වටේට ඇටින් මෙහෙම දාලා නැවත මම මේ තියෙන්නේ මගේ පොල්ලිලි කෑලි. මීට වඩා ටිකක් ලොකු වුණාට කමන්නේ. මගේ ටිකක් පොඩි කෑලි. ඔයාලා එහෙම මොනවත් හිතන්න එපා. ඔයාලා මීට වඩා ලොකුට තිබුණත් ගැටලුවක් නැහැ. ඔන්න දැන් මම නිවැරදිව පැලයක් සිටවා ගන්න මේ විදිහට. හැබැයි මම මේකට නැවත කොන්ඩිස් උඩින් වටේට දානවා. මෙන්න මේ විදිහට. වතුර දාන්නේ නැහැ ඊට අමතරව. මේක මෙහෙමම ගිහිල්ලා හෙවණකින් මම තියනවා. ඔන්න බලන්න මම බොටන් එක හදාගත්තා දැන්. දැන් යමු අපි টොප් කට් එක හදාගන්න. ඒකටත් මං අඩියට මෙහෙම බොරළු ටිකක් දැම්මා. මේ තියෙන්නේ මගේ ලොකු කැට බොරළු. මේ මං වෙන දවස් වලට වැඩි දාපුවා. දෙකක් මම දානවා. ඔයාලා කැමති විදිහකට ගන්න එක ගැටලුවක් නැහැ. ඔන්න දැම්මා පොල්ලෙලි කෑලි. දාලා මම මේකට ඔස්මකෝට් දානවා කේකින්. මේ 30ක් විතර දැම්මා. ගණන් නම් කරේ නෑ. සමහරට 50ක් විතර වැටෙනවද දන්නෙත් නෑ. දාලා
මම මේක අරක වගේ නෙවෙයිනේ බොටන් එකේ වැලි ගතිය තිබුණා. දැන් මේකේ ටිකක් අඩු නිසා මම ආයේ පොඩ්ඩක් මෙහෙම කලවම් කරගත්තා. මීඩියා ටික. මෙහෙම කලවම් කරලා හිමීට මෙහෙම টොප් කට් එක මේ විදිහට තියලා දැන් මම මේකට මෙන්න මාධ්‍ය දානවා. මුල් ටිකක් වැහෙන්න දාන්න. ඔන්න ඊට උඩින් මම නැවතත් පොල්ලෙලි කෑලි ටිකක් දානවා. දාලා හැබැයි ඉතින් අඟුරු එහෙමත් දානවා නම් ගොඩක් හොඳයි මේකට. ඔන්න නැවතත් මම හොල්ලිස් වටේටම දානවා. මේ විදිහට තමයි මම නිවැරදිව පැලයක් සිටවා ගන්න ආකාරය ඔයාලට පෙන්වා දුන්නේ. ඔයාලටත් මේ වගේ ලස්සන ඇන්තුරියම් පැල ගෙන්නා ගන්න ඕනද? කුඩා පැල 350 සිට තියෙනවා. ඒ වගේම තමයි මල් එක්ක රුපියල් 800 1000 1500 ඊටත් වඩා ඉහළින් ඕනෑම ඔයාලා කැමති විදිහට ඕනෑම විදිහකට ගන්න පුළුවන් අපෙන්. අපි නිල්කානි ප්ලාන්ට් 077 64 72 821 නම්බරයට කෝල් එකක් දෙන්න. ඒ වගේම තමයි අප ආයතනයට උනත් ඇවිල්ලා ඔයාලට මල් මිලදී ගන්න පුළුවන්. අපේ පේජ් එකක් තියෙනවා නිල්කානි ප්ලාන්ට් නර්සරි. අපිව එහෙනම් ෆලෝ කරන්න. ඔයාලට COD ක්‍රමයට උනත් ගෙදරට ආවන් පස්සේ පැලවලට මුදල් ගෙවලා ලබා ගන්න පුළුවන්. කැමති විදිහක් ඔයාලා කැමති විදිහකට බැංකු පේමන්ට් හරි COD හරි කැමති විදිහකට කරන්න. ඉතින් එහෙමනම් හැමෝටම සුබ දවසක්.